ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියාව අපේ YouTube channel එකට. තවමත් ඔයගොල්ලෝ අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ කැනඩාවේ mushroom pickers ලට තියෙන job vacancy එකක් ගැන. ඉතින් මීට කාලෙන් අපි වීඩියෝ එකක් දැම්මා බිම්මල් වගා කිරීමේ ගොවිපලක තියෙන vacancies ගැන. හැබැයි අද කියන්නේ බිම්මල් ඔයගොල්ලන්ට කඩන්න තියෙන. ඒ කියන්නේ වගා කිරීම සම්බන්ධව නෙමෙයි. ඒවා පළදාව ඔයගොල්ලන්ට අරගන්න තියෙන. ඒ කියන්නේ ඒ අදාළ mushroom පික් කරන්න තියෙන්නේ. ඉතින් posted by employer details විදිහට Windview Across කියන කැනඩියන් කම්පැනි එකෙන් තමයි මේ ජොබ් එක දාලා තියෙන්නේ. ඉතින් අවුරුදු 18ත් අවුරුදු 60ත් අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම මේ ජොබ් එකට අයදුම් කරන්න පුළුවන්. ඉතින් සැලරි එක ඔයගොල්ලන්ට පැයකට කැනේඩියන් ඩොලර්ස් 23ක් ගෙවනවලු. සතියට පැය 40ක් වැඩ කරන්න පුළුවන්ලු. එහෙම වැඩ කරොත් මාසෙට ලක්ෂ 9කට වඩා ලොකු සැලරි එකක් ඕගොල්ලන්ට අරගන්න පුළුවන්. ඉතින් මේ සැලරි එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාගේ වර්කින් කැපැසිටි එකත් එක්ක. ඒ කියන්නේ ඔයා වැඩියෙන් වැඩ කරොත් ඔයාට මේ සැලරි එක වැඩි කරගන්න පුළුවන්. එතකොට ඊට අමතරව ඒගොල්ලෝ වෙන වෙන allowance ඔයගොල්ලන්ට දෙන්න පුළුවන්. ඊට අමතරව ඔයා නිවාඩු ගත්තොත් ඒ වගේම මේ සැලරි එක අඩු වෙන්න උනත් පුළුවන්. ඉතින් terms of employments ලා මේ job එකේ permanent employments ලා විදිහට තමයි ඔයගොල්ලෝම ගන්න. ඒ කියන්නේ මේක රැකියාව ස්ථිර රැකියාවක්. full time වැඩ කරන්න තියෙනවා. starting date එක as soon as possible කියලා තියෙන්නේ. overview language එක ඉල්ලන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන් ඕනේ මේ job vacancies වලට අයදුම් කරන්න. ඉතින් ඉංග්‍රීසි බැරි කෙනෙක් ඉන්නවනම් language හදාගන්න ඔයගොල්ලෝ මේ විදිහට නෙමෙයි කොයි විදිහට රට ගියත් ඔයාලට ඒක ගොඩක් ලොකු plus point එකක් වෙනවා අනිවාර්යෙන්ම. on site වැඩ කරන්න තියෙන්නේ responsibilities විදියට කරන්න තියෙන hand harvesting vegetables එතකොට pig row and orchid crops එතකොට clean work area load unload and transfer crates supplies and farm produce ඒ කියන්නේ ඔයගොල්ලන්ට එළවලු පවා harvesting කරන්න තියෙනවා ඒවා pack කරන්න තියෙනවා ඒවා සෝදන්න තියෙනවා ඒ වගේ job role එකක් තියෙන්නේ. ඉතින් මේ job එකට ආයුධම් කරන්න ඔයගොල්ලෝ දන්නවා දැන් අපේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කෙනෙක් නම් වීඩියෝ එකේ descriptions වල තියෙනවා අපි මේ comment එක ඒ කියන්නේ කැනඩාවේ මේ job එක දාපු company එකේ email address එක. ඒ email එකට ඔයා Canadian standard එකට හදපු CV එක send කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න CV එකක් හදන්න දන්නේ නැති අයට ඒ ගැනත් සම්පූර්ණ වීඩියෝ එකක් දාලා තියෙනවා අපේ ප්ලේලිස්ට් වලින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලොකු ලොකු ඇප් එකට ගියොත් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ආකෘතිය බලාගෙනම CV එකක් හරියට හදා ගන්න. ඉතින් හැමෝම try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරනවා. ලොකු ලොකු ඇප් එකක් download කරගන්න. මොකද කැනඩා, ඉතාලිය, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත වගේ ලෝකයේ ගොඩක් රටවල් වල job vacancies ඔයගොල්ලන්ට බලලා අයදුම් කරන්න පුළුවන්. ඔයා කැමති විදිහේ job vacancies වලට. ඉතින් හැමෝම try කරන්න. හැමෝටම chance එකක් ලැබෙන්න කියලා විශ් කරන ගමන්ම තවත් වීඩියෝ එකක් කරන් එනකම් මේ වීඩියෝ එකට ලයික් කරන්න යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා